ඉතින් ඔහොම දේවල් වෙන්න බෑ අර මතකත් තියෙන. හැමදාම රැට නිදා ගන්නවලු හෙට නම් උදේම හැරලා වැඩ කරනවා කියලා උදේට හැරනවා හිතනවලු අද රැට වැඩ කරනවා දැන් නිදාගෙන. මොකද කරන්නේ? ඔව් ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඉතින් වායක මෙහෙම කරන්නේ නැහැ කියලා දන්නවනේ. ඒතර මොකක් කර දෙකෙන් එකක් කලින්ම තීරණය කරන්න. ඒ කියන්නේ කවදාවත් ඒ කියන්නේ මොකක් කර එක නීතියක් හදාගන්න. එක්ක ඔයා උදේට පාඩම් කරනවා එක්ක රැට පාඩම් කරනවා. ඒ කියන්නේ ඕක සම්බන්ධ හරිය තීරණයක් නැති හින්දා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඔහොම දේවල් වෙන්න බෑ අර මතකත් තිබම මේ Tamanට සතියේ වැඩ කරන එකට අදාළව තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. ඒ කියන්නේ ඉරිදනම් ඔයා වැඩ කරන්නේ මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට පන්ති මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට මේ සබ්ජෙක්ට් එක කරනවා මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට මේ සබ්ජෙක්ට් කරනවා. එහෙම සැලැස්මක් තියෙන්න ඕනේ. ඒතර සඳුදානම් ඔයාගේ වැඩපිළිවෙල යන්නේ මෙහෙම මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට මේ ටික කරනවා මේ වෙලාවේ ඉඳන් මේ වෙලාවට මේ ටික කරනවා කියලා. එහෙම Tamanට නිශ්චිත ෆික්ස් සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක මේ දැන් දැනගෙන නෙමෙයි අපි බොහොම ඉස්සර ඉඳන් කියන එකක්. ඒතර මේ ෆික්ස් සැලැස්මට අදාළව ඔයාට මොකක් හරි කළ යුතු රාමුවක් තියෙනකොට ඉන් එහාට ඉතින් ඔයාට හිතන විදිහට වැඩ කරන්න බෑනේ. ඔයාට උදේ 7 ඉඳන් මේ වෙලාවනකම් කරන්න වැඩක් තියෙනවා නම් ඔයා ඊට කලින් දවසේ ඒ වෙලාවට ගැලපෙන විදිහකට වෙලාවක් සෙට් කරලා නිදා ගන්න ඕන. Tamanට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන නිින්ද ප්‍රමාණය පැය 4ද 5ද කියන අර දවස ඇද ගන්න පුළුවන් අවම ප්‍රමාණය නිදා ගන්න. ඒ කියන්නේ දැන් සමහරක් යොන්ට දවස් ඇද ගන්න පුළුවන් පැය 2ක් විතර නිදාගෙන. සමහරක් යොන්ට පැය 4ක් නිදාගෙන තුන අමාරුවෙන් තමයි දවස් ඇද ගන්න. ඒතර එක එකට එක සාපේක්ෂයි. එතකොට බොරුවට නිකන් පැය 2ක් විතර නිදාගෙන දවසම නිදි කිර කර ඉන්නවට වඩා පැය 4ක් හරි කමක් නැහැ. Tamanට අවශ්‍ය නිින්දක් අරගෙන ඒ කියන්නේ ඊටත් වඩා නම් වැඩි කරන්න පොඩක් අමාරුයි මේ කාලේ. ඉතින් හිටලා දවස් දෙකක් පැය 5ක් 6ක් වගේ ගියාට වැරදිලා වගේ කමක් නැහැ. සාමාන්‍යයෙන් පැය 4 වගේ ලෙවල් එකෙන් තියාගන්න බලන්න පුළුවන් තරම්. එතකොට එහෙම වකරේ Tamanට අවශ්‍ය ප්‍රමාණික නිින්දක් අරගෙන දවසේ පුළුවන් තරම් ඇලර්ට් එකේ වැඩ කරන්න බලන්න. මේ කියන්නේ පුළුවන් තරම් සක්‍රියව වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ දවස සකස් කරගන්න. මේ විදිහට. එතකොට කොහොම හරි දැන් තමන්ට අර වගේ ෆික්ස් ෆ්‍රේම් එකක් තියෙනවනේ. ඉතින් ඔයාට උදේට නැගිටලා හවසට වැඩ කරනවා කියලා හිතන්න දෙයක් නැහැ නේ. මොකක් හරි තමන් වැඩ කරන්න ඕන. ඉතින් මෙහෙමයි. ඉතින් මේ වෙලාවේ මම ඔය දිගටම කිව්වනේ කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. කාටවත් වැඩ කරන්න ලේසි නැහැ. හැමෝටම නිදා ගන්න හිතනවා. හැමෝටම නිදිමතයි. හැමෝටම උදේ නැගිටිද්දි වහිනවා. ඒ ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඒකට තව නිදි අනිත් පැත්තට නිදා ගන්න හිතනවා. ඒ ටික පොදුයි ඉතින්. හැමෝටම මහන්සි. ඒක කොමන් ග්‍රවුන්ඩ් එක. ඉතින් හැමෝම සෙල්ලම් කරන්නේ මේ පිට්ටනියේ. හැමෝගෙම පිට්ටනියේ වලවල් තියෙනවා. කාටවත් ලේසියෙන් දුවන්න බෑ. ඒක තමයි හැටි. ඒ පිට්ටනියේ ඔයා සෙල්ලම් කරන විදිහට තමයි අන්තිමට ඔයා කොතනද නතර වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ පිට්ටනිය වලවල්න කී ඉඳලා හරියන්නේ නැහැ. එහෙම තමයි හැමෝගෙම ඉන්න පිට්ටනේ. හැමෝම එක ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරන්නේ. ඒක වලවල් යටතේ ඔයා වැඩ කරන විදිහම තමයි කතන්දරේ තීරණය වෙන්නේ. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕන හරි. මම දවසේ වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඔයාලට ඉස්සර ඉඳන් ආපු සැලැස්මක් හරි අඩු ගානේ දැන් හරි තමන්ගේ මේ සතියේ දවස් ටික යන විදිහ ගැන අයිඩියා එකක් තියෙන්න බෑ. ඒතර මේ සතියේ දවස් ටික යන වෙලාවේ උදේ 8ට නැගිටලා ඔයාට මේ ටික කරන්න දෙන්නේ. ඉතින් 8ට නැගිටින්න ඕන. වට ඒ වෙලාවට හිතන්න බෑ මේ මං හවස ඒ කියන්නේ හැරිලානේ හිතන්නේ. හැරුණාට පස්සේ ඉතින් ආයෙ හිතන්නයි තියක් නෑ මේ මම රෑ පාඩම් කර ඒව වෙනස් කරන්න බෑ. මොකද ඔයා දන්නවනේ වෙනස් කරොත් වැඩ කරන්නේ නෑ කියලා. එහෙනම් ඒ වෙලාවට නම් තියෙන්නේ ඒ වෙලාවට කරන්න ඕනේ. ඒක ඉතින් තමන්ගේ අභ්‍යන්තර කාරණාවක්. කාටවත් මේ වෙලාවේ වැඩ කරන්න දෙන්නේ නැහැ. හැමෝටම මෙච්චර බෑ නිකන් ඇති තව බෑ නිදිමතයි මහන්සි. ඒ ටික තමයි තියෙන්නේ හැමෝටම. ඒක පොදුයි. සමහරු ඒක පස්සේ යනවා. සමහරු ඒක පැත්තකට දාලා එහෙම කරලා හරියන්නේ නැහැ කියලා විභාගෙට තියෙන දවස් ගන්න එහෙම මතක් කරගෙන ඕක කරගත්තේ නැත්නම් Tamanට ඊළඟට මොනවද වෙන්නේ කියලා ඉස්සරහ අවුරුදු 20ක් තියා මතක් කරගත්තාම ඕක නැති වෙලා යන්න ඕන ඉතින්. එහෙම නැත්නම් Tamanට එහෙම ඉස්සර අවුරුදු 20 තියා හැඳි ගෑවිලා කියලා කමන්නේ වගේ එකක් ඒකේ තේරුම. එහෙම අවුලක් නැත්නම් මට ඕකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕගොල්ලන්ට නිකන් එකපාර දැන් ඔය සිතුවිල්ලත් එක්ක එහෙනම් ඊළඟට එන්න ඕන. හරි විභාගෙට තියෙන දවස් ගන්න කොච්චරද වගේ එකක් පොඩ්ඩක් ගන්න. අර වැඩ කරන්න බෑ වයින්කොට. දවස් මෙච්චරයි 28යි. හරි. එතකොටම ඇති මං හිතන ආයන මොකද තෝරන ගන්න නෑ. හරි තව මදි නම් ඉතින් 28න් කරගත්තේ නැත්නම් එක්කෝ ඉතින් ඊළඟ පාරක් කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ ඊළඟ